අපි බලමු උඩල ගැන. මේ තියෙන්නේ උඩල. උඩල කියලා කියන්නේ වැල්වල ප්‍රභේද වලින් එකක්. يعني උඩ අල. උඩ අල කිව්වහම දැන් මේ වැල උඩ හැදෙන බීජ තමයි උඩල වශයෙන් නම් කරන්නේ. මේ තියෙන්නේ වැල උඩ හැදෙන උඩල බීජ නැත්නම් උඩල කොඩ නැත්නම් උඩල අල. කොට වැල උඩත් අල හැදෙනවා. පොළොව යටත් හැදෙනවා. දැන් මේ පොළොව යට හැදුණු අලේ මේක. ඒකට පොළොව යට හැදෙන අලේ ආහාරයට ගන්න පුළුවන්. මේ කොඩොල් බීජත් ගන්න පුළුවන්. මේ බලන්න අලේට වඩා ලොකු ප්‍රමාණයට සමානව උඩල වැල උඩ හැදෙන උඩල බීජ නැත්නම් උඩල අල. එතකොට මේවත් අල මේකත් අල. එතකොට මේක පොළොව යට වැලේ හැදෙන්නේ මේ වැල උඩ හැදෙන්නේ. එතකොට මේකේ විශේෂත්වය තමයි මේ උඩල අපිට මේ අල කොටස් දෙකම ආහාරය සඳහා ගන්න පුළුවන්. එතකොට මේකේ විශේෂත්වයකුත් තියෙනවා. උඩල අනික් අල ප්‍රභේද වැල් අල ප්‍රභේද වලට වඩා බොහොම ඉක්මනින් පැලවෙනවා. ඒ වගේම උඩල අනික් හැම වැල් අලයක්ම මේ දක්ෂිණාන්තව තමයි දකුණට තමයි එතෙන්නේ ආධාරකයට. දැන් මේක එතෙන්නේ වමට. වම් අතට තමයි කැරකි ආධාරකයේ උඩට යන්නේ. ඒකත් උඩල හඳුනා ගන්න පුළුවන් එක විශේෂත්වයක්. අනික් කාරණේ තමයි මේ උඩල අල වගේම උඩල බීජ නැත්නම් කොඩලුත් අපිට ආහාරයට ගන්න පුළුවන්. එහෙම ගන්නකොට මේ උඩල පොත්ත ඉවත් කරලා නැත්නම් පොත්ත පිටින් උනක් ගැටලුවක් නැහැ. තම්බන්න ඕනේ. තම්බලා ජලයේ පෙරන්න ඕනේ. පෙරලා ඊට පස්සේ තමයි වට පොත්ත සුද්ධ කරලා දැන් මේ කොළ පාට තියෙන්නේ. ඒ ටිකත් අපි සූරලා අයින් කරලා ඊට පස්සේ තමයි අපි ආහාරයට ගන්න සකස් කරගන්නේ. මොකද මේක මෙහෙමම ගත්තොත් තිත්ත ගතිය වැඩි. තිත්ත අඩු කරන් අයින් කරන්න තමයි අපි තම්බලා වතුර පෙරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක අර අනික් වැල්වල වගේම කිරට, මිරිසට ඕන විදිහකට හදාගන්න වෙන ඕනෙම අර්ථාපල වලින් කරන වෙන ඕනෙම ආහාරයකුත් මේකෙන් අපිට හදාගන්න පුළුවන්. මේ උඩල අල නැත්තම් උඩල බීජ නැත්තම් උඩල කොඩොල් වලින්. ඒ වගේම තමයි මේ උඩල අලේ නැත්තම් මේ පොළොව ඇතුලේ හැදෙන අල. මේක අපි කපලා බැලුවොත් බලන්න කහ පැහැයෙන් යුක්තයි. දැන් හොඳට පැහිලා මෝරලා තියෙන්නේ. කහ පාටයි. වටේට පොඩි කහට ගතියකුත් තියෙනවා. මේකත් අපිට රසවත් වැල්වල ව්‍යංජනයක් වශයෙන් හදාගන්න පුළුවන්. මේකත් අර විදිහටම අපිට සාමාන්‍ය වැල්වල හදන ක්‍රමයටම හදාගන්න පුළුවන් ව්‍යංජනයක් වගේම තම්බලා ආහාරයට ගන්නත් පුළුවන්. මේ වැල් කොඩොල නැත්නම් උඩල ඉක්මනින් පැලවෙනවා කියලා කියන්නේ මෙන්න මේ බීජේ පෙබරවාරි මාසයේ වෙනකොට අපි පොළොවේ තිබ්බනම් පෙබරවාරි මාසෙ වෙනකොට මේක ඉක්මනින් අංකුරයක් එනවා. අනික් වැල්වල වලට වඩා වේගෙන් සතියෙන් දෙකෙන් අඩි 20ක් 25ක් මේක ඉක්මනින් වර්ධනය වෙලා යනවා අනික් වැල්වල ප්‍රභේදයන් වලට වඩා වැඩියෙන්. ඒකත් එක විශේෂත්වයක් තමයි මේ උඩල වල. ඉතින් උඩල අපිට බල්බ් වැලක් වගේ උඩල වැල දිගම මෙන්න මේ ආකාරයට අල ගොඩක් අපිට ගන්න පුළුවන්. මේ එක වැලක තිබුණු අල ප්‍රමාණය තමයි මේ. දැන් මීට කලිනුත් මීට මෙයා සමානව එකක් වෙටිලා ඒ ඔක්කොම අපිට බීජ සඳහාත් ආහාර සඳහාත් ගන්න පුළුවන් වැල්වල ප්‍රභේදයක් තමයි උඩල කියලා කියන්නේ.